හෙලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මම හදන්න යන්නේ අලු කෙසෙල් වලින් රසම රස වෑංජනයක්. වෑංජනයක් කිව්වට මේක ඩෙවල් එකක්. අද අහස නම් අඳුරු කරලා තියෙන්නේ. දහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම මේකට අරගෙන තියෙන සාමාන්‍ය ප්‍රමාණය අලු කෙසෙල් ගෙඩි 3ක්. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මුලින්ම මම මේ ටිකේ පොතු ඉවත් කර ගන්නවා. ඔයාලා මේ පොතු විසික් කරන්න එපා. මේවා හොඳ රසවත් මැල්ලුමක් හදන්නත් පුළුවන්, තෙල් දාලා කන්නත් පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට මම මේ ටික කපා ගන්නවා. ඔයාලා මේ කෙසෙල් එකම ප්‍රමාණයකට කපා ගන්න ඕන. මොකද නැත්තම් බදිනකොට කොටසක් බැදෙනවා, කොටසක් බැදෙන්නේ නැතුව යනවා. මම මේ ටික භාජනයකට දාලා වතුර ටිකක් දාලා ලුණු ටිකක්, දෙහි ඇඹුල් ටිකක් දාලා සෝදලා වතුර බේරලා පැත්තකින් තියා ගන්න ඕන. ඊළඟට මම මේ ටික හොඳට සෝදලා වතුර ටික බේරලා ලුණු ටිකක් දාලා පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපිට ඕන වෙනවා සුදු ලුණු බික් 3-4ක්, සාමාන්‍ය ප්‍රමාණයේ ඉඟුරු කෑල්ලක්. ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි හීනියට ලියා ගන්න ඕන. තව ඕන වෙනවා අපිට ලොකු ලුණු පිටි 2යි, මාළු මිරිස් කරල් 2යි. මාළු මිරිස් කරල් ටිකයි ලොකු ලුණු ගෙඩි 2යි රවුම් වලට කපා ගන්න ඕන. මම මේ ටිකත් කපලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ ඒකට අලු කෙසෙල් ටික දාලා බෙද ගන්නවා. හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. මම දැන් මේ ටික ඔක්කොම බෙදගෙන ඉවරයි. දැන් මේ ටිකත් පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 2-3ක් දා ගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වුණාම ඉඟුරු සුදු ලුණු ඒ ටික දාලා මුලින්ම බෙද ගන්න ඕන. ඒ ටික හොඳින් බෙදීගෙන එද්දී ලොකු ලුණු, මාළු මිරිස් ටික දාලා හොඳට ටෙම්පරාදු කර ගන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා තක්කාලි සෝස් මේස හැඳි 3යි, සීනි මේස හැඳි 1ක් දා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පැණි රස අවශ්‍ය ගානට ගොල්ලෝ දා ගන්න. ඊට පස්සේ රස අනුව ලුණු ටිකක් දා ගන්න. කෑලි මිරිස් සැර ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට දා ගන්න. දාගෙන මේ ටික හොඳින් කලවම් කර ගන්න. මේකෙදි ඔයාලා ලුණු මාළු මිරිස් එහෙම ලොකුවට බෙදෙන්න අරින්න එපා. යන්තම් මැල වෙද්දින් ගන්න ඕන. දැන් ඉතින් මම බෙදගත්ත අලු කෙසෙල් ටික ඔක්කොම එකතු කරනවා. එකතු කරලා හොඳින් මිශ්‍ර වෙනකම් කලවම් කර ගන්න ඕන.
හොඳට මිශ්‍ර වෙන්න කලවම් කරලා ටිපෙන් බාගෙන ගීසියකට දාගන්නවා. මේක බයිට් එකටත් නියමෙට ගැලපෙනවා. ඔයාලත් හදලා බලන්නකො මේ විදියට රස කොහොමද කියලා. දැනටමත් මේ විදියට හදලා කාලා තියන අය ඉන්නවා නම් රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන රසම රස කෑමක් හදන වීඩියෝවක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න. සුබ